හලෝ යාළුවනේ. ඉතින් ඔන්න අදත් අරගෙන ආවලුත් බයික් එකක්. ගොඩක් දවසකින් බයික් වීඩියෝ එකක් මම හිතන්නේ අරන් ඉන්නේ. ගොඩක් දවසින් කියන්නේ සෑහෙන කාලෙකින්. ඔයගොල්ලෝ දැක්කනේ thumbnail එකේ තිබ්බ බයික් එක සහ විස්තරේ මම දාලා තිබ්බා. ඉතින් ඔන්න ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය ආස කරන බයික් එකක් මේ පාර අරගෙන ආවා. මගේත් ආසම බයික් එකක් 2016 එකේ BMW කම්පැනියෙන් ගහපු S1000 RR කියන බයික් එක තමයි අපි අද රිවිව් එකට අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් මේ බයික් එක මට දුන්නේ වැඩේට ගාල්ලේ අපේ චරංග මල්ලි. ඉතින් එයාටත් ස්තුතියි කියන ගමම වැඩේ පටන් ගන්න යන්නේ. බලමුද අපි මොනවද මේකේ තියෙන ෆීචර්ස් විස්තර ටික පොඩ්ඩක් බලමු. රයිට්. 2016 අවුරුද්දේ මේ ජර්මනියේ BMW කම්පැනියෙන් ගහපු මේ බයික් එකේ ඕගොල්ලෝ ගොඩක්ම ආස කරන්නේ මෙන්න මේ කොටසට. මම දන්න විදියට නම් මමත් එහෙම තමයි. අපි බලමුද මෙතන මේ බලන්න මේ මූණ පොඩ්ඩක් නිකන් බැලුවාම නිකන් 아무තුම සිද්ධියක් තියෙනවානේ. මේක මේ ඉයර් එකකින් ඉයර් එකට වෙනස් වෙවි ආවා. දැන් මේ පැත්තේ රවුන්ඩ් ලයිට් එක, මේ පැත්තේ නිකන් අර උලක් වගේ තියෙන ලයිට් එක. ඕක තව ඉයර් එකකදී මේ දෙක මාරු වුණා. ඒකට මම විස්තරයක් දාන්න ඕන. දැන් ඔයාලට යටින් බලා ගන්න පුළුවන් ඒ අවුරුදු කොහොමද එන්නේ කියන එක. මම පොඩි ෆොටෝ එකක් එක්ක ඒ විස්තරය දාන්නම්. මේ දෙක දෙපැත්තට මාරු වෙලත් ආවා. ඊට පස්සේ තමයි 2026 වෙනි දැන් මේ අවුරුද්ද. ඒකට මේ අවුරුද්ද වෙද්දි සම්පූර්ණ මේ බයික් එකේ මොඩල් එක වෙනස් වෙලා අවිල්ලා තියෙනවා. ඉතින් ඒ බයික් එකකුත් මට හම්බුනොත් මම වීඩියෝ එකක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් අපි මූණ පැත්තෙන් බැලුවොත් ඉතින් ලයිට්ස් දෙක අපිට හෙඩ් ලයිට්ස් දෙක මේ විදිහට බලා ගන්න පුළුවන් වගේ වෙනවා. මෙතනින් ලොකු එයා ඉන්ටේක් එකක් බලා ගන්න පුළුවන්. ඒකම අපිට මේ බයික් එකේ බබල් වයිසර් එකක් බලා ගන්න පුළුවන් ආෆ්ටර් මාකට් මොඩිෆිකේෂන් එකක් ආෆ්ටර් මාකට් පාර්ට් එකක් විදිහට. ඊට අමතරව කාබන් ෆයිබර් අපිට බලා ගන්න පුළුවන් සයිඩ් මිරර්ස් දෙකක් මේකට ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව මෙතනින් ගත්තොත් කාබන් ෆයිබර් ෆ්‍රන්ට් මඩ් ගාඩ් එක බලා ගන්න පුළුවන්. ඉතින් බයික් එකට ලොකු වෙනසක් කළා තියෙනවා. මාර ලස්සනයි මේ වගේ තියෙනකොට. ඉතින් සාමාන්‍යයෙන් කළු පාට හෝ වෙනත් පාටක් තියෙනවට වඩා මේක මාර ගතිය ඉතින් මෙහෙම තියෙන එක. ඊට අමතරව මෙතන ෆෙයාරින්ග්ස් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. ඒකත් ආෆ්ටර් මාකට්. ඉතින් ඔන්න ඕගොල්ලන්ට BMW බැජ් එක බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි වැඩිපුර කතා කරන්නේ BMW කාර්ස් ගැන. ඉතින් මේකේ BMW බැජ් එකත් එක්ක ඔන්න ඔයාලට බයික් එකක් බලා ගන්න පුළුවන්. ඒකම අපි ආයේ ගියොත් මේ පැත්තෙන් මොඩිෆිකේෂන්ස් ගොඩක් මේ බයික් එකේ බලා ගන්න පුළුවන්. කාබන් ෆයිබර් මෙතන ටෑන්ක් ගාඩ් එකක් තව බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ පැත්තෙත් ගත්තොත් කාබන් ෆයිබර් පාර්ට්ස් කීපයක් තියෙනවා මොඩිෆිකේෂන්ස් විදියට. ස්විං ආර්ම් එකට ගාඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ රෙයා මඩ් ගාඩ් එකට එකක් ඇවිල්ලා තියෙනවා. මෙතනක් තියෙනවා මේ විදියට චැසි එකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ පල්ලෙහාත් තියෙනවා. මේ දිගටම තියෙනවා. ගොඩක් කාබන් ෆයිබර් පාර්ට් සෙට් එකක්ම තියෙනවා මොඩිෆයිස් විදියට. ඉතින් ඒකෙන් මාර ලස්සනක් වෙනසක් ඇවිල්ලා තියෙනවා බයික් එකට. ඊට අමතරව ගත්තොත් මම මේ ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට කියන්නේ මේ බයික් එකේ තියෙන මොඩිෆිකේෂන්ස් සහ අර අපියරන්ස් එකේ තියෙන වෙනස්කම්. අපිට මේ පැත්තෙන් ගත්තොත් බයික් එකේ දකුණු පැත්තෙන් ගත්තොත් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් ආෆ්ටර් මාකට් තවත් පාර්ට්ස් වගේක් තියෙනවා. මේ ෆුට් රෙස් හතරම මොඩිෆයි කරපු ෆුට් රෙස්. ඒව නැත්නම් රේසින් ෆුට් රෙස් විදියට තමයි ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ මේ බයික් එකට. ඊට අමතරව ගත්තොත් මේ පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් කට්ටිය බයික් ලවර්ස්ලා ආස කරන බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ඇක්‍රොපොයික් ආෆ්ටර් මාකට් සයිලන්සර් එකක්. එහෙම නැත්නම් අපි කියන්නේ කෑන් එක කියලා කෑන් එකක් මේකට හයි කරලා තියෙනවා. I think BMW බයික් වලට ඔරිජිනල් කම්පැනියෙන් මම දන්න තරමින් එන්නේ ඇක්‍රොපොයික් සයිලන්සර් එකක්. ඒක නම් ඊට වඩා පොඩ්ඩක් වෙනස්. ඉතින් මේක performance වැඩි කරගන්න මේ විදිහට after market part එකක් විදිහට modify silencer එකක් high කරලා තියෙනවා. මේ පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් බයික් එකේ පිටිපස්සට disc brake එනවා ඒක ඔයගොල්ලෝ දන්නා එක. ඒ වගේම එන්න මෙතනින් බලා ගන්න පුළුවන් බයික් එකේ ABS sensor එක තියෙනවා. අපි බයික් එකේ පස්සේ ටයර් එක පැත්තට ආවොත් මේකේ තියෙනවා 190/5017 size එකේ ටයර් එකක් තමයි තියෙන්නේ. මිචලින් කම්පැනියෙන් ආපු ටයර් එකක් මේකේ තියෙනවා. සමහර ටයර්ස් තියෙනවා 190/5517 කියලා තියෙනවා. මේක නම් ගොඩක්ම මම දැකලා තියෙන්නේ 55/17. මේකේ 190/5017 ටයර් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ පැත්තෙනුත් ඔන්න ආයෙ ඔයාලට බලා ගන්න පුළුවන් අර කාබන් ෆයිබර් මොඩිෆිකේෂන් එකත් එක්ක ආපු රෙයා මඩ් ගාඩ් එක මාර ගති. මාර ලස්සන ඇත්තට මේක නිකන් අර ළඟටම ඇවිල්ලා බලනකොට ලොකු වෙනසක් එක්ක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් ඔන්න ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් ක්වික් ෂිෆ්ටර් එකත් එක්ක ආපු 6 ස්පීඩ් ගියර් ලිවර් එක මෙතනින් බලා ගන්න පුළුවන්. ක්වික් ෂිෆ්ටර් තියෙන නිසා මේ බයික් එකේ හරිම ලේසි ගියර් ෂිෆ්ට් කරන්න. එතකොට උඩට දාන්න පහළට දාන්න කියන්නේ ඩවුන් ෂිෆ්ට් අප් ෂිෆ්ට් දෙකටම ක්වික් ෂිෆ්ටර් එක වැඩ කරන නිසා
හරිම ලේසි. අනිත් එක තමයි ස්පෙෂලි කියන්න ඕනේ මේ 2016 සහ මම දන්න තරමින් BMW S1000 කියන බයික් එක ගොඩක්ම හැන්ඩලින් අතින් පර්ෆෝමන්ස් වගේම හැන්ඩලින් අතින් මාරම පදින්න ලේසි බයික් එකක්. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ බයික් එකේ weight එක ගොඩක් අඩු. සාමාන්‍ය අපි R1 එකක් වගේ ගත්තොත් ඉතින් weight එක වැඩි බයික් එකක්. ඉතින් මේ බයික් එක ගත්තාම weight එක අඩු නිසා අපි සාමාන්‍ය කියන ළඟ නමලා ගන්න පුළුවන් කියලා. ඉතින් එන්නකෝ ඔයාලට ඇඩප් වෙන්න ළඟට આવොත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අර කට් හැන්ඩල් එක ගන්න මේ බයික් වලට සාමාන්‍ය ස්පෝර්ට් බයික් වලට එන්නේ කට් හැන්ඩල් එක කියලා අපි කියන්නේ මෙතනින් දෙපැත්තට ඇවිල්ලා මැදින් නැමිලා. එතකොට මේ වගේ හැන්ඩල් එකක් තියෙන බයික් එකක් හැන්ඩල් කරගනිද්දි ළඟ නමලා ගන්නකොට ගොඩක්ම ලේසි මේ S1000 බයික් එක. මොකද බර අඩු හේතුව නිසා. වම් පැත්තට ආවොත් ඔන්න ආයෙ අපිට බලා ගන්න පුළුවන් මෙතනින් Babyface කියන බ්‍රෑන්ඩ් එකේ ආෆ්ටර් මාකට් පාර්ට් එකක් ආයෙ තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය කියන්නේ modify parts කියලා. ඒතර modify part එකක් මෙතනින් බලා ගන්න පුළුවන් අපේ BMW බයික් එකේ එන්ජින් එකට ගාඩ් එකක් විදිහට. එහෙම නැත්නම් මොන හරි අනතුරක් වෙනවා නම් එහෙම නැත්නම් මොන හරි ගෑවෙනවා නම් වැදෙනවා නම් ඊට පස්සේ අපිට මේ එන්ජින් එකට ගියොත් මේ බයික් එකේ අපි සාමාන්‍යයෙන් 1000cc බයික් එකක් මේක. ඒතකොට 999 liquid cool DOHC 4 cylinder බයික් එකක් විදිහට තමයි මේක අපිට performance විදිහට ගන්න පුළුවන්, power එක ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ බයික් එකේ horse power එක අශ්ව බල 199ක් තියෙනවා. ඉතින් අශ්ව බල 199ක power එකක් කියන බයික් එකක් ගාව තමයි මේ ඉන්නේ. ඉතින් මටත් මේකේ මාර ෆීලින් එකක් තියෙනවා මේ වගේ බයික් එකක් ළඟ ඉඳන් මේ ඔයාලට මේ විස්තරේ කියන්න ලැබෙන එකත් මාර chance එකක්. ඉතින් ඒ වගේම අපි ආයෙ ගත්තොත් මේ පැත්තෙන් මේ fairings මේ විදිහට බයික් එකේ දෙපැත්තේ කවුලින්ස් එක ඇවිල්ලා මේ ගොඩක්ම දැන් සාමාන්‍යයෙන් අපි මේ මෙන්න මේ වගේ මේ එක හැඩ දිනනවනේ මේ වයින් කරන්නේ මොනවද ඇත්තටම කරන්න කියලා කට්ටිය සමහරලාට අහනවා. එරොඩයිනමික් එකට තමයි ඒක සම්බන්ධ වෙන්නේ නේද? ඒ කියන්නේ මෙහෙන් එන වාතය නැත්තම් හුලං කපාගෙන මෙහෙන් එළියට ගිහිල්ලා ඉතින් performance ගන්න, ස්පීඩ් එක හදාගන්න, බැලන්ස් කරගන්න ඒවට තමයි ඉතින් මේ ඔක්කොම මේ ඩිසයින්ස් කරලා තියෙන්නේ. ආයේ අපි ගත්තොත් ඉතින් අපිට ඉස්සරහින් බලා ගන්න පුළුවන් බයික් එකේ අර පිටිපස්සේ අපි කතා කරා වගේ පිටිපස්සේ ටයර් එක තිබ්බේ Michelin. මේකේ Dunlop ටයර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකට මේක ඇවිල්ලා තියෙනවා 120යි 70යි 17 කියන. එතකොට 17 රිම් එකක් තමයි ඉස්සරහට තියෙන්නේ. ඒ වගේම ඉස්සරහා මේ ලොකු ඩිස්ක් දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ABS sensor එක තියෙනවා. මේකෙන් තමයි ABS sense වෙන්නේ. ඒ වගේම මේ මම ඉන්ටර්නෙට් එකේ බැලුවා මේ BMW S1000 වලට එනවා කියලා ඒගොල්ලෝ දාලා තියෙනවා ස්පෙෂල් ABS system. ඒ කියන්නේ ABS system එක සුපිරි කියලා තමයි ඉතින් ඒගොල්ලෝ හැමතැනම සඳහන් කරලා තියෙන්නේ. ඒකට තවත් හේතුවක් තමයි මෙන්න මේක. මෙන්න මෙයා. මම මේ බයික් එකේ තියෙන ආසම බ්‍රෑන්ඩ් එකක් තමයි Brembo කියන්නේ. මම පෞද්ගලිකව ගත්තොත් මාරම කැමති බ්‍රෑන්ඩ් එකක් Brembo brakes. මොකද Brembo brakes කියන්නේ ඉතින් ආයි ලෝකේ තියෙන හොඳම brakes ආයි එක අහන්න දෙයක් නැහැ. ඉතින් ජර්මනියෙන් ඔන්න ඒගොල්ලෝ ඒක ෆීචර් කරලා තියෙනවා. ඒ වගේම Collins කියන බ්‍රෑන්ඩ් එකෙන් upside down USD forks දෙකක් ඇවිල්ලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියනවා මේ පාටත් එක gold forks. right අපිට මෙන්න මේ වගේ එකකුත් බලා ගන්න පුළුවන් මේ බයික් එකේ ස්පෙෂල් දෙයක්. සාමාන්‍යයෙන් අපි මේකට මේ පට්ටිය කියනවා, කොල්ලෝ කියනවා, මෝරා කියලා. එතකොට මේ බයික් එකේ මෝරෙක්ගේ හැඩයක් තියෙනවා. මෙන්න මේ වගේ පැත්තෙන් අපිට මේ කට්ස් තුනක් එක්ක බලා ගන්න පුළුවන්. මේ බයික් එකේ මේ පැත්තට විතරක් ඇවිල්ලා තියෙනවා. අර පැත්තේ එහෙම කොටසක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් අපි බයික් එකේ දකුණු පැත්ත බයික් එකට නැග් ගහම දකුණු පැත්තෙන් තමයි මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෝරෙක්ගේ හැඩයක් බලා ගන්න පුළුවන්. මේ මූණත් එක්ක මේ පැත්තෙන් එන කවුලින් එක ඒ වගේ බලා ගන්න පුළුවන්. ආයේ මෙන්න මෙතනින් අපිට BMW කියලා බැජ් එක ෆීචර් කරලා තියෙනවා. හරි අපි එමු බයික් එකේ මීටර් පැනල් එක පැත්තට පොඩ්ඩක් ආවොත් ඉතින් මෙන්න මේ විදිහට අපිට 1000 RR කී ටැග් එකකුත් එක්ක බයික් එකේ කී එක බලා ගන්න පුළුවන්. මෙන්න කී එක BMW බැජ් එකත් මෙතන ෆීචර් කරලා තියෙනවා. ඉතින් කී එක මේ විදිහට දාලා මේ පැත්තට සාමාන්‍ය විදිහට බයික් එකේ කී එක ඔන් කරාම ඔන්න අපිට මීටර් පැනල් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මම මේකේ තව ආස දෙයක් තියෙනවා ඔයගොල්ලන්ට මුලින්ම පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මේ රේව් ලිමිට් එක කියලා අපි කියනවා මේකට සාමාන්‍යයෙන්. මෙතන මේ බල්බ් එකක් තියෙනවා සුදු පාට. ඔයගොල්ලන්ට YouTube එකේ වීඩියෝස් ගොඩක් ඔයගොල්ලෝ බලලා ඇති S1000 RR RR බයික් එකේ. ඒක බලද්දි මේ ඔයගොල්ලෝ සාමාන්‍ය රේස් පදිනවා ගැන එහෙම නැත්නම් ගොඩාක් ස්පීඩ් සාමාන්‍ය මේ බයික් එක පැයට කිලෝමීටර් 300ට වගේ යන්න පුළුවන්. ඉතින් ඒ ස්පීඩ් වලට යද්දි මේ RPM මීටර එක මෙයා මෙන්න මෙහි ගිහිල්ලා මෙන්න මේ රතු පාට කට්ටට වදිනකොට එහෙම නැත්නම් අපි කියන්නේ සාමාන්‍යයෙන් ෆුල්ම මේ මීටරේ මෙතෙන්ට ගියාම මේ බල්බ් එක පත් වෙනවා සුදු පාටට බ්ලින්ක් වෙනවා. ඉතින් අර අපි සාමාන්‍යයෙන් කොල්ලෝ විදියට අපි හරි කැමතිනේ මේ වගේ දේවල් දකින්න. ඉතින් ඒ ෆීලින් එක ඔයගොල්ලන්ට YouTube එකේ පොඩ්ඩක් වීඩියෝස් කීපයක් බැලුවොත් මම try එකක් දාන්නම් වීඩියෝ එකක් මෙතනින් දාන්න.
මෙන්න මෙතන මේ බල්බ් එක බ්ලින්ක් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ලංකාවේ නම් අපිට මේ වගේ දේවල් කරන්න අමාරුයි තියෙන රෝඩ් කන්ඩිෂන් නම් මනම් එක්ක. ඊට පස්සේ අපිට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් ABS බටන් එක හැමෝම දන්න ABS බටන් එකක් තියෙනවා ඒක බ්ලින්ක් වෙනවා. ඊට අමතරව මෙතනත් අපිට ෆීචර් කරලා තියෙනවා මෙන්න මේ විදිහට Brembo icon එක නැත්නම් logo එක බලා ගන්න පුළුවන්. Brembo brakes මෙතන තියෙන නිසා liquid pump එකත් එක්ක ඒ කොටස අපි දකුණු පැත්තෙන් පටන් ගත්තොත් අපිට මේ බයික් එකේ මේ බ්‍රේක් ලීවර් එකත් එක්ක මෙතන ආයේ Brembo ෆීචර් කරලා තියෙනවා logo එක ඒගොල්ලෝ. ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට buttons තුනක් මේ පැත්තෙන්. ඊට පස්සේ මෙතන engine start එක එහෙම නැත්නම් engine kill switch එක තියෙනවා බලා ගන්න. ඊට පස්සේ modes ටිකක් බලා ගන්න පුළුවන්. modes පහක් තියෙනවා මේ බයික් එකේ. මේ modes පහ ඔන්න ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මම මේ බටන් එක press කරද්දි මෙතන වෙනස් වෙනවා. දැනට slick mode එකේ තියෙන්නේ. මෙන්න මේ විදිහට rain මම මුලින් ඉඳන් ගන්න rain sport race slick සහ user. එතකොට මම උඩ ඉඳලා කියාගෙන ඉන්න rain කියන mode එකට ගියොත් සාමාන්‍යයෙන් අපි වැස්ස යනවා නම් කියන්නේ wet surface එක වතුර තියෙන පොළොවක යනවා නම් මේ rain mode එක දාන්න ඕන. ඒක දැම්මහම තියෙන ස්පෙෂල්ම දේ තමයි engine එකේ නිකන් engine brake වැඩ කරනවා වගේ එකක් එක්ක feeling එකක් එක්ක තමයි අපිට bike එකේ පදින්න පුළුවන්. ඒ වගේම horse power එක අඩුවෙන් තමයි bike එකෙන් generate කරන්නේ. ඊට අමතරව ගත්තොත් අපි මෙතන ස්පෝර්ට් මෝඩ් එකට ගියොත් අපි සාමාන්‍යයෙන් ස්පෝර්ට් බයික් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට හොඳ පවර් එකක් එක්ක බයික් එකේ performance ගන්න පුළුවන්. ඊට අමතරව රේස් කියලා ආයෙ වෙනම එකක් දීලා තියෙනවා. රේස් ට්‍රැක් එකේ වගේ පදිනවා නම් ආයෙ ස්ලික් මෝඩ් එක කියලා තියෙනවා. ස්ලික් මෝඩ් එක දාගත්තොත් අපිට ABS එකම off වෙනවා, traction control off වෙලා බයික් එක අපි සාමාන්‍යයෙන් කියන්නේ වැඩ දාලා යකා වගේ පදිනවා කියලා. අන්නේ මෝඩ් එකට මේ ස්ලික් මෝඩ් එකෙන් මාරු කරගන්න පුළුවන්. ඊට පස්සේ user මෝඩ් එකක් මෙන්න මෙතන අවසානයේ දීලා තියෙනවා. අන්තිමටම යටින්ම ඒ මෝඩ් එකට ගියොත් අපිට කස්ටමයිස් කරන්න පුළුවන් බයික් එකේ හැන්ඩල් කරගන්න දේවල්. ඒ කියන්නේ මෝඩ් එක, ඒ කියන්නේ අපි පදින විදිහ අපිට හැන්ඩල් කරගන්න පුළුවන්. අපි වම් පැත්තට ආවොත් අපිට ABS on off කරගන්න පුළුවන් බටන් එකක් මේ පැත්තෙන් දීලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් අපි කියනවා traction control off කරගන්න on කරගන්න මේ වැඩ ටිකට. ඊට පස්සේ මෙතන lap එකක් trip set set එක දීලා තියෙනවා. ඊට පස්සේ ආයෙ slick mode එක වෙනම දීලා තියෙනවා. මෙතන අර බටන් එකට අමතරව මේ පැත්තෙන් දීලා තියෙනවා traction වෙනම off කරගන්න on කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම දන්න තරමින් මම වැරදි නම් ඔයගොල්ලෝ නිවැරදි කරන්න කමෙන්ට් එකක් එහෙම දාන්න. ඉතින් මේ බටන් එකෙන් අපිට පුළුවන් බයික් එකේ ඔය අපි සාමාන්‍යයෙන් කියන්නේ වීලක් ගහනවා කියලා. එතකොට launch controlling off කරගෙන වීලක් ගහගෙන බයික් එකේ රෝද ඉස්සරහා රෝද උඩ තියාගෙන යන කෙනෙක්ට ස්ටන්ට් කරන්න කැමති කෙනෙකුට මේ modes එහෙම නැත්නම් මේ buttons අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි අපිට මෙතන signal light indicator එක සාමාන්‍ය බයික් එකක තියනවා වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ clutch lever එක මේ පැත්තෙන් එනවා. ඔය ටික තමයි අපිට තියෙන්නේ බයික් එකේ බලා ගන්න. තව දෙයක් තියෙනවා. දැන් මේ බයික් එකේ අපි යතුරු on කළා අපි බයික් එක සාමාන්‍ය පරිදි ස්ටාර්ට් කරනවා. ඒතර ස්ටාර්ට් කරන්නේ අපි නියුට්‍රල් ගියර් එක නියුට්‍රල් කරලානේ ස්ටාර්ට් කරන්නේ. ඒ ස්ටාර්ට් කළා සාමාන්‍යයෙන් අපි බයික් එක රේස් කරනවා. ඒතර ඒ සාමාන්‍ය විදියට මේ throttle කරද්දී නැත්නම් අපේ acceleration එක වැඩි කරද්දී accelerator එක කරකවද්දී බයික් එක ගොඩාක් රේස් වෙන්නේ. අපි කියන්නේ රේව් වෙනවා කියලා. ඒ ශබ්ද එන්නේ නැහැ, රේව් වෙන්නේ නැහැ. බයික් එකේ ෆස්ට් ගියර් එකට වගේ දාලා අපි ක්ලච් එක අල්ලගෙන අපි acceleration එක දුන්නොත් අපිට අර ශබ්දේ බලා ගන්න පුළුවන්. ඒ වගේ ෆීචර් එකක් මේ S1000 බයික් එකේ තියෙනවා. ඉතින් අපිට ඒක මම දැන් ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නම්. අපේ වීඩියෝ එක නම් හොඳයි නම් ඔන්න ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාලා ෂෙයාර් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක travel with Sandaruwan subscribe කරන්න. ඉතින් ඔයගොල්ලෝ තව බයික් වල මොන හරි වීඩියෝස් ඕනේ කියලා හිතනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් ඔන්න BMW S1000 RR බයික් එක අපි රිවිව් එකක් කරා. පුළුවන් විදියට අපිට පුළුවන් විදියට. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ පැත්ත පොඩ්ඩක් බැලුවොත් තව යාළුවෙක් බලා ගන්න පුළුවන්. යාළුවෙක් කියන්නේ යක්ෂ පැටියෙක් ඉන්නවා. හැමෝම දන්න කියන Yamaha R1 එකක් තියෙනවා බලා ගන්න 2011 මොඩල් එකක්. ඉතින් පුළුවන් කමක් හම්බුනොත් වෙලාවක් හම්බුනොත් වීඩියෝ එක අනිවාර්යෙන්ම අරන් එන්න. එහෙනම් පිළිගන්න. ජය වේවා.